මාවන්සේ තේරෙන භාෂාවෙන් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අකුණ ක්ලික් කරන්න. දන්න ඉතිහාසය තුළ නොදන්න ඉතිහාසය දැනගන්නට අපත් සමග එකතු වුණු ඔබ සාදරයෙන් පිළිගන්න. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ පස්වෙනි පරිච්ඡේදයේ ගාථාංක 14 සිට 35 දක්වා විස්තර කෙරෙන අශෝක රජුගේ රාජාභිෂේකය පිළිබඳව. කාලාශෝක රජුට පුතුන් 10 දෙනෙක් සිටියා. මේ පුතුන් 10 දෙනා අවුරුදු 22ක් රාජ්‍ය පාලනය කළා. ඉන් අනතුරුව නවනන්ද රාජවංශයේ රජවරු පිළිවෙලින් රාජ්‍ය පාලනය කළ අතර නවවෙනි ධනනන්ද රජුගේ පාලන සමයේදී චාණක්‍ය නම් බ්‍රාහ්මණයා ධනනන්ද රජු මරා මෞර්ය නම් පෙළපතේ උපන්නා වූ චන්ද්‍රගුප්ත කුමාරයාව රාජාභිෂේකය ගන්නවා. චන්ද්‍රගුප්ත රජු අවුරුදු 24ක්ද ඔහුගේ පුත් බින්දුසාර රජු අවුරුදු 28ක් රාජ්‍ය පාලනය කළා. බින්දුසාර රජුට දරුවෝ 101 දෙනෙක් සිටියා. මේ 101 දෙනා අතුරින් අශෝක කුමරු, ඒ කියන්නේ ධර්මාශෝක කුමරු අනිකුත් මෑණිවරුන්ගේ සහෝදරයන් 99ක් මරා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 218කට පසු මුළු දඹදිවටම එකම රජු ලෙස පත් වෙනවා. අශෝක රජුගේ රාජාභිෂේකයත් සමග ආසේද භූමියේද යොදුනක් ගානේ ඔහුගේ ආඥාව පැතිරෙනවා. දෙවියෝ හිමාලයේ අනෝතප්ත බිලෙන් පැන් 8 කඳක් රැගෙන ආවා. රජු විසින් එම මීරි පැන් වලින් කොටසක් ජනතාවට ලබා දෙනවා. ඒ දේවතාවෝ හිමාල වනයෙන් දහස් ගණන් ජනයාට ප්‍රමාණවත් පරිදි නාගලතා නැමැති දෑටි දඬුත ගේනවා. බේත් නෙල්ලි, බේත් අරලු, පෑහෙන් සහ මිහිරි රසයෙන් යුත් අඹපළද, පංච වර්ණයෙන් යුත් වස්ත්‍රද, කාපාට අත්විස්නා රෙදි පිළිද, දිව්‍ය පාන වර්ගද චද්දන්ත විලෙන් ගෙනෙනවා. ඒ නුවර මැරෙන්නා වූ මුවන්, ඕරන්, පක්ෂීන්ද රජුගේ මුළුතැන්ගේ ළඟට ඇවිත් මැරෙනවා. ඒ ප්‍රදේශයේ වාසය කරන දෙවියෝ ගවයන්ට ගොදුරු කවන්නට ගෙන ගොස් ගවගාලට නැවත ගෙන එනවා. මුවන්, ඕරන් රජුගේ කෙත්වතු විල් ආරක්ෂා කරනවා. නාගයෝ නාග විමානයේ මැස්මක් නොපෙනෙන දිව්‍යමය වස්ත්‍රද, දිව්‍යමය මානෙල් මල්ද සුවඳ විලවුන් ගෙන ආවා. ගිරව් දිනපතා චද්දන්ත විලෙන් ගැල් 90000ක් ඇල්වී ගෙනෙන අතර මීයන් විසින් ඒ සහල් නොකඩා පොතු ඉවත් කළා. රජගෙදර බතද පිළියෙල උනේ ඒ සහල් වලින්. මීමැස්සෝ නිරතුරුවම මීවද බැන්දා. රජුගේ කම්මල් වැඩ කරන කම්මල් වලට වලස්සු ඇවිදින් යකඩ වලට කුළු පහර ගැව්වා. ඇසුවන් සිත් පිනවන්නට සමත් පක්ෂීන් ඇවිත් රජුට ඇසෙනසේ මිහිරි නාදය පැතුරුවා. අභිෂේක ගන්වන ලද අශෝක රජු තම බහල සොයුරු තිස්ස කුමරු යුව රජ තනතුරට පත් කළා. මිත්‍රවරුනි, බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසු සිදූර් අශෝක රජුගේ රාජාභිෂේකයේ අවසන්. ඉතින් මිත්‍රවරුනි, අපි ඊළඟ වීඩියෝවෙන් අශෝක රජු බුදුදහම වැළඳ ගැනීම සිදු වුණේ කෙසේද යන්න කතා බහ කරමු. මාවංශයේ තේරෙන භාෂාවෙන් දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් ඔබට සුබ දවසක්. එන්න ඉතිහාසය අලුතින් ගොඩනගමු.